කට්ටියම වෙල්කම් කියලා පිළිගන්නවා මගේ අලුත් YouTube channel එකට. ඉතින් මම අද අරගෙන ආවේ මම අලුතෙන්ම හදපු මගේ PC එකේ full review එකක්. ඒ වගේම මම මේ කොහෙන්ද හැදුවේ, මම මේකේ price range එක කොහොමද ගියේ, මම මේ use කරලා තියෙන components කොහොමද. ඉතින් වැඩි කතා කරගන්න ඉතින් අපි යම් වීඩියෝ දැනගන්න මතක් කරනවා subscribe කරලා නැති කටේ දැන්ම පාදින් subscribe button එක click කරන්න. ඒ වගේ වීඩියෝ share පාරක් දාලා like පාරක් දාලා support එක දෙන්න කියලා මතක් කරගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මේතින් මගේ PC එක මෙතන තියෙනවා PC එක. මෙතන තියෙනවා මගේ monitor එක, මෙතන තියෙනවා keyboard, mouse ඒ දේවල් ටික. ඉතින් අපි මුලින්ම මගේ PC එකේ තියෙන hardware ටික කතා කරලිමු. මොකද්ද මගේ PC එකේ තියෙන specs ටික. ඉතින් මට මුලින්ම මෙතන පේනවා ඇති මෙතන තමයි මේක තමයි CPU fan එක, normal CPU fan එක තියෙන Intel ලගේ. ඉතින් මම මේකට ගහලා තියෙන processor එක තමයි i5 4th gen 4590 කියන processor එක තමයි මම හිතන්නේ තියෙන්නේ මේකේ. මේක ගන්න හේතුව තමයි බජට් එක. අනිත් එක දැන්ට උනම් කෝස් 4ක් තියෙන processor එකක් ප්‍රමාණවත්. මොකද මම ලොකු high end වැඩ කරන්නේ ස්කෝල් ටිකක් නැත්තම් කොක්කාරි ෆොටෝෂොප් වැඩක් නැත්නම් වීඩියෝ එඩිට් එකක් සහ ලොකුවට ගේම්ස් ගහින්නෙත් නෑ. ගේම්ස් ගහන්න තයිෆයි පෝච්චි දෙක මොකද කෝස් 4යි 4යි තියෙනවා. දැන්ට උනත් කෝස් 4ක් තියෙනවා නම් ගේම් එකක් සාමාන්‍ය හොඳට එක්ස්පීරියන්ස් කරගන්න පුළුවන්. ටෙක්ස්චර්ස් ලෝඩින් අනම් ෆිසික්ස් එහෙම හොඳට ලෝඩ් කරගන්න පුළුවන් කෝස් 4ක් තියෙන processor එකක් වගේ තියෙනවා. ඉතින් i5 4th gen එක තියෙනවා ගොඩක් හොඳයි. ඊළඟට මෙතන පේන ඇති වට RAM card දෙකක් ගහලා තියෙනවා. මේ ගහලා තියෙන්නේ 8GB RAM දෙක, DDR3 8GB RAM දෙක, totally 16GB වෙනවා. ඊට කලින් motherboard එක ගැන කියන්න වෙනවා. මේ තියෙන්නේ guys මේකේ මොකද B85 motherboard එක තියෙන්නේ. මේක full size එකක්. මේ motherboard එක නෙමෙයි B85 RAM slots 4ක් කියන මම RAM slots 4 කොහොමද ඕනි වුණා. ඒකයි සහ මම දැන්ටම use දෙකක් use කරලා තියෙන්නේ. තව දෙකක් එහෙමම තියෙනවා. මට ඕන 32GB කරගන්න පුළුවන්. 32GB කරගන්න නම් මම මට ඒකත් වීඩියෝ එකක් ගේන්න. ඊළඟට B85 motherboard එකේ තියෙනවා 8GB RAM card දෙකක් තියෙනවා. මේක RAM card දෙකක් ගන්නත් හේතුව තමයි dual channel support එක මට ගන්න පුළුවන්. එතකොට RAM card දෙකකින් RAM card දෙක ඒගොල්ලන්ගේ වැඩ distribute කරගෙන එක RAM card එක load එක දෙන්නේ නැතුව load එක අදිනවා. ඉතින් ඒකත් advantage එකක්. ඔයගොල්ලෝ ඒක අනිවාර්යයෙන්ම consider කරලා බලන්න PC build එක කරනකොට අනිවාර්යයෙන්ම. ඊළඟට මෙතන තියෙන වැදගත්ම part එක මේක තමයි GTX 970 4GB card එක. මේකේ brand එක නම් Galaxy brand එකකින් දාගත්තේ. ඒක brand එක එච්චරක් දාලා මොකද heat pipes ඔක්කොම ඉතින් brand එක වෙනස් වෙනවා. cooling තමයි brand එක වෙනස් වුණත් වෙනස් වෙන්නේ. නැත්තම් same GPU same performance. ඉතින් මේ තියෙන්නේ ඔයාලට price range එක කියන්න බැරි වුණා. ඉතින් මුලින්ම price range එක ආයි බලමු. i5 4th gen එකට ගියේ මම හිතන්නේ 6000 ගාණක්. B85 motherboard එකට ගියා actually මම මේක edit එකේ දාන්න මට හරියට මතක නැහැ ගාණ. කොහොමද RAM card දෙකට නම් ගියා මම හිතන්නේ එකක් වුණා 6000ද කොහෙද 12000ක් විතර ගියා RAM card දෙකට. GTX 970 card එක වුණා 31000ක්. මේ ඔක්කොම මම හැදුවේ MD එකකින්. හොඳ MD එකේ prices තමයි මම කියන්නේ. 970 card එක 31000ක් වුණා. හරි 970 card එක ගැන කතා කරොත් මේකත් ඇත්තටම ගොඩක් හොඳ performance එකක් දෙන්න පුළුවන් card එකක්. ඔයගොල්ලෝ 1050 Ti GTX 1650ට වඩා මේකේ performance වැඩි සාමාන්‍යයෙන්. මොකද GTX 1050 Ti එකේ CUDA cores එන්නේ 768යි. මේකේ CUDA cores එනවා 1280ක්. ඉතින් කොච්චර හොඳ performance එකක් දෙන්න පුළුවන් card එකක් කියලා ඔයගොල්ලෝ කල්පනා මේ හිතනවා ඇති. ඒත් මේකේ ප්‍රශ්නයක් තියෙනවා මේකේ power ගන්නවා වැඩි. ඒත් ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. power consume කරාට හොඳ performance එකක් වඩ ගන්න පුළුවන්. හොඳ processor එකක් වඩා දාගත්තා. මොකද GTX 970 card එක සාමාන්‍යයෙන් හොඳ bottle link එකක් දෙන්නේ නැති වෙන්න processor එකක් දාගත්තොත් ඔයාලට මේ card එකේ full performance ගන්න පුළුවන්. මම දැන් i5 4th gen එකක් GTX 970 card එකේ bottle link. ඒකින්ද ඔයාලට පුළුවන් නම් හොඳ card එක හොඳ processor එක ගන්න i5 8th gen එකක් වගේ ගියා නම් මේ card එකේ full performance මම දැන් ගන්න පුළුවන් ඔයාලට. ඒක තමයි මේ card එක fullම efficiency එකකින් වැඩ කරන්නේ. හරි ඊළඟ GTX 970 card එක තියෙනවා. ඊළඟට මෙතන පේන්න ඇති RGB fan එකක් ගාලා තියෙනවා. ඒක නම් එච්චර දන්නේ නැහැ. පෙරෙත් තමයි fan එක. ඊළඟට
පවර් සප්ලයි ගැන කතා කරලා පවර් සප්ලයි මේකේ පේන්නේ නැහැ යට තියෙන්නේ. පවර් සප්ලයි ගැන කතා කරොත් මම මෙතන දාලා තියෙන 500 watt පවර් සප්ලයි. මොකද GTX 970 කාඩ් එක පවර් ඕනේ. අන්තිම කොම්පොනන්ට්ස් තියෙන ටික මම වැඩිපුරත් එයා MD එකෙන් කිව්වා 450 ඇති කියලා. නමුත් මම කිව්වා 500 watt එකක් දාමු කියලා. කෝකරත් හොඳයි කියලා. ඊළඟට මෙතන තියෙනවා ඇතුලේ තව තියෙනවා ඔයාලට පේනවද දන්නේ නැහැ. සුදු පාට තියෙනවා 500 GB hard එක. hard එක ගහලා තියෙන ආයේ මේක Windows දාගන්න මම දාගෙන තියෙන SSD එකක් 128 GB 500 GB hard එක උනේ මම හිතන්නේ 5300 SSD එක මම කලින් තිබ්බ මේ SATA SSD එක තමයි මම මේක දාගත්තේ boot drive එක විදියට. ඊළඟට price range කිව්වා power supply එකකට තුනේ මම හිතන්නේ 4500 වගේ තමයි power supply එකකට තුනේ 500 watt එක. ඔයගොල්ලෝ කියනවා මේ ඔක්කොම brand new නෙමෙයිදී use තමයි මේ ගන්නට ඉතින් brand new මේව නැහැ දැන් කොහොම brand new ගන්න මේ ගන්න brand new එකක් කරනවා නම් ඔයාලට on board තමයි ගොඩක් වෙලාවට යන්නේ නේ VGA දාලා brand new කරනවා නම් ඉතින් මම දන්නේ. හරි ඊළඟට අපි බලමු මේ casing එක කියන්නේ මේ casing එක ඇත්තටම ගොඩක් හොඳ casing එකක්. මොකද ඔයගොල්ලන්ට පේනවා ඇති මේ front panel connectors front panel එකේ ports ටික ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මේ side එකේ. ඒක ගොඩක් advantage එක. මොකද අපි මෙහෙම PC එක මෙහෙම යස් කර ඉන්නකොට අපි හිතමු මොකක් හරි පෙන් එකක් මෙහෙම ප්ලග් කරන්න ඕනේ කියලා. අපි මෙහෙම උඩට ඇද පෝට් එක මෙහෙම පේන්නෙත් නෑ. අනිවාර්යෙන් හිට ගන්න ඕනේ ඔය පෝට් එකට හරියටම ගහන්න USB drive එක. ඉතින් මේක මෙහෙම කරන්න ඕනේ නෑ. කෙලින්ම ගත්තා මෙතනට ගිහුවාට පේන දැන්ටත් මම ගහලා තියෙන්නේ Bluetooth receiver එකක්. මේකෙන් තමයි Bluetooth ගන්න. මේ motherboard එකට Bluetooth support නෑ. ඒකයි මම Bluetooth ගත්තේ. එහා පැත්තෙන් තව Wi-Fi adapter එකකුත් ගහලා තියෙනවා. ඒකෙන් තමයි Wi-Fi ගන්න. ඉතින් ඔයාලා පේනවා ඇති USB 3.0 sorry 2.0 ආයි 3.0 දෙකක්ම ඇවිල්ලා තිනවා. ආයි මෙතන තියෙනවා reset button එක power on ආයි මෙතන තියෙනවා headphone jack එක. ඒ ටික තමයි තියෙන්නේ මේ පැත්තේ. මේක ඇත්තටම ගොඩක් හොඳයි. මේ casing එක ඇවිල්ලා golden field V01 casing එක. මේකෙම white edition එකකුත් තියෙනවා. white එක මම ගන්න කියන්නේ මම ආස black එකට. මොකද white එක ටික කාලයක් දුව ඉදි වෙදිලා කහ පාට වුණොත් එහෙම ඉතින් charter වෙනවා. මුළු setup එකම කැත වෙලා යනවා. ඒකින්ද මම white එක ගත්තේ නෑ black එක ගත්තා. මේ casing එක ඇත්තටම උනේ රුපියල් 6500 වගේ. ගොඩක් හොඳ casing එක. පට්ට බලන glass තියෙනවා. ආයි මෙතනින් අපිට මුළු මේ casing එකටම මෙතනින් එකයි මේ ඉස්සරෙන් 3යි මේ ඉස්සරෙන් හොඳට air flow එක ගන්න පුළුවන් විදිහට තියෙනවා. හදලා ඒගොල්ලෝ හොඳ build quality එකක් තියෙනවා. ආයි මෙතන උඩ බලන් වෙලත් එහෙම පේනවා ඇති. මම ගන්න වෙන්න කළා ඇති. තින්න එන්න තියෙන බඩු කෙලින්ම ඩස් ෆිල්ටර්ස් ඔක්කොම ඇවිල්ලා මේ යටිනෝ ඩස් ෆිල්ටර් එකක් තියෙනවා. මම හිතා මට ඒක පෙන්නන්න දෙයක් නැහැ. මේ උඩින් ඩස් ෆිල්ටර්ස් ඔක්කොම ඇවිල්ලා ආයි මෙතනින් වඩ පේන්නේ නැති. මෙතන ෆෑන් දෙකක් ගහන්න පුළුවන් 120 mm පිටිපස්සෙන් එකයි 3යි මේ ඉස්සරෙන් 3යි 6යි. ඉතින් බලන්න අපේලා 1500 ගොඩක් හොඳ ඔප්ෂන් එකක් මේක. ඩස් ෆිල්ටර්ස් ෆ්‍රන්ට් පැනල් පෝට්ස් ටික මේ සයිඩ් එකකින් එනවා. ඒ ඔක්කොම ඉන්නේ සාමාන්‍යයෙන් හයි එන්ඩ් කේසින්ස් වලනේ සාමාන්‍යයෙන්. 2500 මේව හිතන්නවත් බෑ. ඒ හින්දා මේ කේසිනේ ගොඩක් හොඳ ඔප්ෂන් එකක්. ඔයගොල්ලෝ බජට් බිල්ඩ් එකක් කරනවා නම් අනිවාර්යෙන් ගොඩක් හොඳ ඉඩකුත් තියෙනවා. සාමාන්‍යයෙන් ඉතින් RTX full card එකක් නම් ගන්න බෑ. එච්චර ඉඩක් නැහැ. මොකද මේක මිට්ටා වගේ කේසින් එකකුත් නෙමෙයි. මිට්ටා වගේ කේසින් එකක් වෙන්නේ මේ. ආයෙත් දන්නෙත් නෑ guys. කොහොමද ඒක දෙන්නේ? ඉතින් ඕක තමයි මගේ PC එක i5 4th gen PC එකක් තියෙන GTX 970 කාඩ් එකත් එක්ක 16GB RAM තියෙනවා. මේකෙන් ගහන්න පුළුවන් ගේම්ස් ටික කියලා ගත්තොත් එහෙම ඉතින් දැන්ටල තියෙන ඔක්කොමයි ගහන්න පුළුවන්. දැන් අලුතින් එන ගේම්ස් ගහන්න නම් බෑ. ඉතින් ඒවා කියන්න ඕනේ. ඉතින් ඔයාලට 2022 22කට කලින් සහ 22 වෙනකන් ආපු ගේම්ස් හොඳටම ප්ලේ කරගන්න පුළුවන්. තා පොඩ්ඩක් වර ප්‍රොසෙස් එක පොඩ්ඩක් අප්ග්‍රේඩ් කරගන්න පුළුවන් නම් බොට්ලෙන් කියන්නේ නැතුව ඒක ඔයාලට කාඩ් එකේ ෆුල් පර්ෆෝමන්ස් එක ගන්න පුළුවන්. ඉතින් මේක තමයි මගේ PC එක බජට් PC එක. මම ඉස්සරහට අප්ග්‍රේඩ් කරනවා. කොහොමද දැන්ට තමයි ලෝ බජට් විදිහට හදාගත්තේ. මොකද නැත්නම් ඉස්සරහට හදන්න ගියොත් එහෙම RAM card ගණන් වලුයි use price ඔක්කොම වැඩිනාට පස්සේ ඉතින් තේරෙනවනේ. මම ඉතින් හරි කියන්න ඕනේ. හරි ඉතින් PC කොහොමද තමයි ඉතින් ඉතින් අපි මෙතනින් බලමු monitor එක කොහොමද කියලා. මේකත් ගත්තේ AMD computers. මේ monitor එකෙන් කතා කරොත් එහෙම මේක Dell 22 inch 1080p 60Hz display එකක් තියෙන්නේ. ඉතින් මට මේක ඇත්තටම high refresh rate එකක් ඕන වෙනවා. මොකද games ගහනකොට එහෙම 60 fps ගියාට මදි. මොකද 120Hz 144Hz තිබ්බනම් කාඩ් එකේ full performance එක ගන්න පුළුවන් වඩ. සුපිරි කාඩ් එකක් මේක. ඉතින් ඒකින්ද මට අනිවාර්යෙන් 120Hz display එකක් ගන්න ඕනේ experience කරන්න. ඉතින් ඒක කොහොම තියෙනවා. ඉතින් මේ keyboard mouse නම් ඉතින් මං කලින් ගන්න තිබ්බේ ඒවා කතා කරලා දන්නේ.
ඉතින් ඕක තමයි මගේ PC build එක overall.